මහා සෑ රදුන්ගේ සෙවනේ වැව්දියවරේ සිසිලස මැද ලියවුණු හෙළයේ අභිමානය පරපුරෙන් පරපුරට රැකගත යුතු අපේ අනන්‍යතාවය සොයා යන ගමන රජරට පෞරාණික උරුමය ජේතවනාරාමය සදාතනිකත්වයේ නිමවුම ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය යනු ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. වසර දහස් ගණනක් පැරණි මෙම ශිෂ්ඨාචාරය සතු වූ තාක්ෂණික දැනුම, කලා රසඥතාව සහ ආගමික භක්තිය මැනවින් විදහා දක්වන කැඩපතක් ලෙස ජේතවනාරාමය හැඳින්විය හැකි. හුදෙක් ආගමික ස්මාරකයක් පමණක් නොව, එය පුරාණ ලෝකයේ ඉංජිනේරු විස්කමකි. ඊජිප්තුවේ පිරමීඩ හැරුණු විට ලොව පැරිණිතම සහ විශාලතම ඉදිකිරීම ලෙස සැලකෙන ජේතවන ස්තූපය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ අභිමානවත් සංකේතයකි. ජේතවනාරාමයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිවයයි. මේ ඉදිකරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 276 සිට 303 දක්වා රජකම් කළ මහසෙන් රජතුමා විසිනි. මහසෙන් රජුගේ පාලන කාලය ශාසනික වශයෙන් ඉතා ආන්දෝලනාත්මක යුගයක් විය. එකල මෙරට මහා විහාරය එම නැත්නම් තේරවාද සහ අභයගිරිය එම නැත්නම් මහායාන නෙඹුරුවක් සහිත අතර දාර්ශනික ගෙටුම් පැවතුණි. මහසෙන් රජු මුල් කාලයේදී සංගමිත්ත නම් මහායාන භික්ෂුවකගේ උපදිස් මත මහා විහාරයට එරෙහිව කටයුතු කළේය. මහා විහාරය විනාශ කර එහි භූමියේ උදු වපුරන තරමට රජු ඊට එරෙහි විය. කෙසේ වෙතත් පසුව මේඝවර්ණාභය නම් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සහ ජනතා විරෝධය නිසා රජු නැවතත් මහා විහාරය පිළිගත්තේය. එහෙත් මහා විහාර සීමාව තුල තිබූ ජෝතිනන්දන නම් උද්‍යානයේ මහසෙන් රජු විසින් ජේතවනාරාමයේ ඉදිකරන ලදී. මෙය පූජා කරන ලද්දේ දක්ඛිනාගිරි විහාරයෙන් පැමිණි කෝහොන්තස්ස නම් තෙරුන් වහන්සේ ප්‍රමුඛ සාගලික නිකායේ භික්ෂූන් වහන්සේලාටය. ඒ අනුව ජේතවනාරාමය ලංකාවේ 3 වන ප්‍රධාන නිකාය මධ්‍යස්ථානයේ බවට පත්විය. ජේතවන ස්තූපය හුදෙක් ගඩොල් ගොඩක් නොව, එය අති නවීන භූතාක්ෂණික ඉංජිනේරු විද්‍යාවක් භාවිතයෙන් කළ නිර්මාණයකි. මෙම ස්තූපය ආරම්භයේදී උස අඩි 400ක් මීටර් 122ක් පමණ වූ බව සඳහන් වේ. එය එකල ලෝකයේ පැවති උසම ගඩොල් නිර්මාණය විය. ගීසාහි පිරමීඩ දෙකක් පමණක් මීට වඩා උසින් වැඩි වූ නමුත් ගඩොල් පමණක් භාවිතා කරමින් කළ නිර්මාණ අතරින් මේ ලොව අංක 1 විය. අදවන විට එහි උස අඩි 232ක් පමණ වේ. මෙහි පාදමේ වපසරියේ අකර 8ක් පමණ වන අතර ස්තූපය ඉදිකිරීමට පුළුස්වන ලද ගඩොල් මිලියන 93.3ක් පමණ භාවිතා කර ඇති බව ගණන් බලා ඇත බව ගණනය කර ඇත. මේ කෙතරම් විශාල සංඛ්‍යාවක් දෙයත් මෙම ගඩොල් ප්‍රමාණයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ දක්වා අඩි 10ක් උස තාප්පයක් බැඳිය හැකි බව බ්‍රිතාන්‍ය ජාතික ටෙනන්ට් සඳහන් කළා. මෙතරම් විශාල බරක් දරා ගැනීමට සකස් කළ අත්තිවාරම පුදුම සහගතයි. මහා වංශයේ සඳහන් වන පරිදි අත්තිවාරම දමන්න ස්ථානයේ පොළොව ගැඹුරට හාර ඊට ගල් දමා ඇතුන් ලවා පගවා තඩ කර ඇත. ඉරිතලීම් වැළැක්වීම සඳහා අත්තිවාරමට වෙන්ඩරු මැටි සහ විශේෂ රසායන මිශ්‍රණ යොදූ බව ජනප්‍රවාදයේ සහ වංශකතාවල සඳහන් වේ. නවීන කැණීම්වලදී හෙළිවී ඇති බව ස්තූපයේ පාදම පිහිටි පොළවේ සිට අඩි 28ක් පමණ ගැඹුරට අත්තිවාරම විහිදී ඇති බවයි. මෙය පිහිටි ගල දක්වාම විහිදෙනවා. ගඩොල් බැඳීම සඳහා භාවිතා කළ බදාම මිශ්‍රණය ඊතා සුවිශේෂීය. හුණුගල්, මැටි, බොරළු සහ සතුන්ගේ හම්, මැලියම් වර්ග යදෝ ගනිමින් ඉතා දැඩි බන්ධන ශක්තියක් ඇති බදාමක් සකසා ඇත. වසර 1700කට පසුවත් මෙම ස්තූපය නොසෙල්වී පැවතීම මෙම බැඳීමේ තාක්ෂණයයි. ජේතවනාරාමය යනු හුදෙක් චෛත්‍යයක් පමණක් නොව, එය විශාල ආරාම සංකීර්ණයකි. අකර 600කට වඩා භූමි භාගයක විහිදී ඇති මෙම භූමිය තුල භික්ෂූන් වහන්සේලා 3000කට අධික පිරිසක් වැඩවිසූ බව ෆාහියන් හිමලන්ගේ වාර්තාවල දැක්වෙනවා. වාහල්කඩ ස්තූපයේ සිව් දෙසින් පිහිටි වාහල්කඩ ඉතා කලාත්මකයි. ඒවායේ ඇති කැටයම්, ගල්කණු සහ සත්වරූප අනුරාධපුර යුගයේ කලා කුසලතාව මැනවින් පෙන්눔 කරනවා. නාගරූප, වාමනරූප සහ ලියවැල් මෝස්තර මෙහි බහුලයි. පිළිමගය එහෙම නැත්නම් පටිමාගරය. ස්තූපයට බටහිර දෙසින් පිහිටි පිළිමගේ විස්මයජනකයි. එහි අඩි 27ක් පමණ උසැත් දැවැන්ත ගල්ලුළු වහුවක් අදටත් දක්නට ලැබෙනවා.
මෙහි අතීතයේ අඩි 37ක් පමණ උස බුද්ධ ප්‍රතිමාවක් තිබූ බවට සාධක හමු වී ඇති අතර එය ලංකාවේ තිබූ විශාලතම බුද්ධ ප්‍රතිමා වලින් එකක් ලෙස සැලකෙනවා. මෙම පිළිමගය තුල පද්මාවතී ගල් නම් හඳුන්වන විශේෂ පාදමක්ද හමු වී ඇත. දානශාලාව භික්ෂූන් වහන්සේලා දහස් ගණනක දානය පිරියල කළ දෙවන්ත දානශාලාවක් මෙහි තිබී ඇත. එහි සහල් ටෝන් ගණනක් ගබඩා කර හැකි පාත්‍රා හැඩති ගල්ලොරු එහෙම නැත්නම් බත් ඔරු අදටත් දක්නට ලැබෙනවා. මධ්‍යස්ථ සංස්කෘති අරමුණුව විසින් කරන ජේතවනාරාමයේ ව්‍යාපෘතිය යටතේ කරන කැණීම්වලදී අතිශය වැදගත් පුරාවස්තු රේසක් හමු වී ඇත. මෙම සොයාගැනීම් වලින් තහවුරු වෙනවා ජේතවනාරාමයේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් සම්බන්ධව පැවති බව. විදේශීය කාසි රෝම, චීන සහ ඉන්දියානු කාසි විශාල ප්‍රමාණයක් මෙහිදී හමු වී ඇත. මෙය සේදමාවට වෙළඳාව සමග ලංකාව සක්‍රියව සම්බන්ධ වී සිටි බවට සාක්ෂියකි. පබිලු ලෝකයේ විවිධ රටවලින් ගෙන්වත් දිවෝස් දේශීයව නිපදවන පබිලු ලක්ෂ ගණනක් හමු වී ඇත. වීදුරු, මැණිම් සහ පාශාලවලින් කළ මෙම පබිලු එකල පැවති විලාසිතා සහ තාක්ෂණය පෙන්눔 කරනවා. රන්පත්තිරු මහායාන බුද්ධ දහමට අයත් ප්‍රඥා පාරමිතා සූත්‍රය සංස්කෘත භාෂාවෙන් ලියලද රන්පත්තිරු 7ක් මෙහිදී සොයාගෙන ඇත. මේ ජේතවනාරාමේ මහායාන දර්ශනීය සමග සම්බන්ධව පැවති බවට ප්‍රබල සාක්ෂියකි. ජේතවන ස්තූපය තුල නිදන් කර ඇති ධාතුන් වහන්සේ පිළිබඳව මතවාද කිහිපයක් පවතිනවා. වඩාත් ප්‍රචලිත මතය වන්නේ බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව එහෙම නැත්නම් ඉනබැඳී පට්ටිය මෙහි නිදන් කර ඇති බවයි. ඒ නිසා මෙය බෞද්ධයන්ගේ අතිශය පූජනීය වන්දනාස්ථානයක් ලෙස සැලකෙනවා. සාගලික නිකාය ආශ්‍රිතව බිහි වූ මෙම පුදබිම පසුකාලීනව තේරවාද සම්ප්‍රදායට අනුගත වූය. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍ර ස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වූය. අනුරාධපුර රාජධානියේ බිඳවැටීමත් සමග විශේෂයෙන් කාලිංග මාගගේ ආක්‍රමණ සහ චෝල ආක්‍රමණ හේතුවෙන් ජේතවනාරාමය වනාන්තරයට යටු විය. සියවස් ගණනක් පුරා මෙය ගරාවැටුණු ගඩොල් කන්දක් ලෙස පැවතිය. 19 වන සියවසේදී බ්‍රිතාන්‍යයන් විසින් මෙය නැවත සොයා ගනිද්දී මෙය හඳුනාගෙන තිබුණේ අභයගිරිය ලෙසයි. පසුව කරන පරීක්ෂණවලින් නියම ජේතවනාරාමය හඳුනාගත්තේය. වර්තමානයේ මධ්‍යස්ථ සංස්කෘති අරමුණුව සහ යුනෙස්කෝ සංවිධානය එකව මෙහි සංරක්ෂණ කටයුතු සිදු කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්තූපයට අලුතින් හුණු පිරියම් කර නවීනකරණ නොකර එහි පුරාණ ගඩොල් ස්වභාවය ආරක්ෂා වන විදිහට සංරක්ෂණය කරමින්නේය. එමගින් අනාගත පරම්පුරාවට එහි පෞරාණිකත්වය සහ තාක්ෂණික වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ජේතවනාරාමයේ යනු හුදෙක් ආගමික ගොඩනැගිල්ලක් පමණක් නොව. එය මිනිස් ශ්‍රමය, කැපවීම සහ ඉංජිනේරු ඥානය ප්‍රතිමූර්තියකි. නවීන යන්ත්‍ර සූත්‍ර නොමැති යුගයක මිනිස්සුන්ගේ දෑතින් සහ සතුන්ගේ සහයෙන් ඉදිහු මෙම දැවැන්ත ස්මාරකය ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශ්‍රී විභූතිය ලොවට හඬගා කියනවා. මහසෙන් රජුගේ අධිෂ්ඨානයත් පුරාණ හෙළ ශිල්පියාගේ නිර්මාණශීලීත්වයත් එකට එක්වන තැන බිහි වූ ජේතවනාරාමය ලෝක උරුමයක් ලෙස සදාකාලිකව වැජඹෙනවා. මහසේ රදුන්ගින් ආශිර්වාද ලද මේ පින්බිමේ අපේ ඓතිහාසික රහස් තව බොහෝ සැගවී ඇත. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා channel එක subscribe කර සහාය ලබා දෙන්න. මීළඟ හමු වෙමින් නැවත අප හමු වෙමු.